අපේ ඉන්දියා ගමනේ පළවෙනි ගමනාන්තය තමයි ටඩුබා අන්දාරි ටයිගර් රිසර්ව් එක. අපේ ගමන පටන් ගත්තේ කටුනායක ගුවන්තොටුපලින් ඉන්දියාවේ දිල්ලි බලා පිටත් වෙන ගුවන් යානයකින්. එතනින් නාග්පුර ගුවන්තොටුපලට ගියා තවත් ගුවන් යානයක් අරගෙන. අපි ටඩුබා වලට ටුවර් පැකේජ් එකක් ගත්තා. ඒක ගත්තේ ඉන්ක්‍රෙඩිබල් ටඩුබා කියන ඒජන්සි එකෙන්. අපි නාග්පුර වලට යනකොටත් අපේ ඩ්‍රයිවර් එයාපෝට් එකට ඇවිල්ලා හිටියා. අපි හොටෙල් එකට එද්දි දවල් 12 වගේ වෙලා. රූම් එකට ගිහින් රිෆ්‍රෙෂ් වෙලා දවල් කෑම කාලා දෙක වෙද්දි සෆාරි යන්න තමයි අපේ ප්ලෑන් එක වුණේ. අපේ පළවෙනි සෆාරි එකට පිටත් වුණේ ටඩුබා සාරි ගේට් එකට. මේක කෝ ගේට් එකක්. එක වරෝකට ජීප් 6ක් තමයි ඇතුළට යන්න අවසර තියෙන්නේ. ඒ නිසා ටඩුබා වලට බුකින් එකක් දානවා නම් අඩුම මාසයකට කලින්වත් ඒ බුකින් එක දාන්න ඕනේ. බෙන්ගාලි ව්‍යාකරණ බලා ගන්න තියෙන ප්‍රධානතම තැන්වලින් එකක් තමයි මේ ටඩුබා කියන්නේ. දෙවනි දවසේ උදේ 6 වෙද්දී අපි ආවා සාරිබේත් බෆර් ගේට් එකට. අපි කලින් ගිය කෝසෝන් එක වගේ නෙමෙයි බෆර් සෝන් එක කියන්නේ ප්‍රධාන කැලේට වටේ තියෙන ඒරියා එකට. මේකේ සත්තු විතරක් නෙමෙයි මිනිස්සු ජීවත් වෙනවා. ඒ වගේම මේකේ සෆාරි වලට තියෙන රෙස්ට්‍රික්ෂන්ස් ටිකක් අඩුයි. Tahu kah? Hari jati. Kamu ni jadi kan? Saya itu kita buat ni tu. Kita tu ni kan? අපි මේ සෆාරි එකේදී නම් ටයිගර් සයිටින්ග්ස් 3ක් බලා ගන්න පුළුවන් වුණා. අපේ අන්තිම සෆාරි එක ගියේ මම්ලා ගේට් එකේ. ඒකත් බෆර් ගේට් එකක්.